සම්බන්ධ ඒ වගේම ඉස්ලාම්ලත් ආචාර්ය විචිත්‍ර ධම්ම කතික ගෞරවනීය වැලිපිටියේ චන්දබලා විධාන උපහාමුදුරන් වහන්සේගෙන් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝපා කමිටුවේ ගරු සභාපති අරවින්ද සෙල්ලත් මැතිතුමා ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මතරසිංහ මැතිතුමා අද අභිනවයෙන් නිල ලෙස තම රාජකාරිය ආරම්භ කරන කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ආනන්ද කුලසේකර මැතිතුමා ඒ වගේම කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපති රංජිත් ජයසේකර මැතිතුමා ප්‍රධාන මේ අවස්ථාව නියෝජනය කරන ගීරකැටි අංගුකල ප්‍රාදේශීය සභාවල ගරු සභාපතිවරුනි ඒ වගේම එම කටුවන ප්‍රාදේශීය සභාව ඇතුළු අනිකුත් සභාවන් නියෝජනය කරන සභික සියලුම මහත්මීනි ඒ වගේම ප්‍රාදේශීය ලේකම් තුමියන්ලා ප්‍රධාන රාජ්‍ය නිලධාරී මහත්මීනි ඒ වගේම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු කොට ඇති ඒ වගේම වෛද්‍යවරු ඒ වගේම රාජ්‍ය හා පෞද්ගලික අනිකුත් සියලු ආයතනවල ප්‍රධානීන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම පින්නතුනි පින්නතියනි මේ වටිනා ඓතිහාසික අවස්ථාව රාජ්‍ය මාධ්‍ය හා පෞද්ගලික මාධ්‍යත් සමාජ මාධ්‍යත් ඔස්සේ රටට ලෝකෙට ගෙන යන මාධ්‍යවේදී මහත්වරුනි අද ඊ타මත්ම සන්තෝෂජනක අතිශය සන්තෝෂජනක ඓතිහාසික අවස්ථාවක්. ඒ අවස්ථාවට අපට සම්බන්ධ වෙන්න ලැබීම අපිට ලද මහා භාග්‍යයක්. මෙතන මුල් අදහස් දක්වන අයගෙන් ප්‍රකාශයටපත් වුණා. අවුරුදු දෙකක් තරම් මේ සභික മന്ത്രിවරුන්ගෙන් නැත්තම් සභාපති උපසභාපති ඇතුළු කොට ඇති ඒ සභිකවරුන්ගේ පාලනයෙන් ගිලිහුණු ප්‍රාදේශීය සභාවක් කොමසාරිස් පාලනය යටතේ ගරු ලේකම්තුමාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගියා. දැන් ඒක අංග සම්පූර්ණ ලෙස ඒට නිමාව තබලා මහජන ඡන්දයෙන් මම හිතන්නේ මෙහාට නම් ඉතා අසීරු ඡන්ද අවස්ථා දෙකක් ආව නේද? ඔව් අතිශය තියුණු තරගයක්. ඒ අවස්ථා දෙකෙන්ම ඉතාමත් උසස් ලෙස ජයග්‍රහණය කළා. දැන් අද මේ මංගල නැකතින් අපි හැමෝගේම ආශිර්වාද ඇතුව මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතුව ජනතාවගේ ආශිර්වාද ඇතුව සුබ පතන්නන්ගේ හැමෝම අද නැවතේ ජනතා මෙහෙ ආරම්භ කෙරෙනවා. ඉතින් ඒ නිසා මෙතෙක් කාලයක් තිබුණු මේ සංක්‍රාන්ති සමයත් නිමා වෙලා තිබෙනවා. ඒ වගේම මෙතෙක් කාලයක් තිබුණු දූෂිත පාලන ක්‍රමයක් නිමා වෙලා තියෙනවා. මම මේ වචනේ පාවිච්චි කරනවා. ඒ නිසා මෙතනින් එහාට අදූෂිත මහජන හිතකාමී ස්වේච්ඡා සේවයේද ප්‍රමුඛ කරගත්ත මහජන සේවයක් තමයි මේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, උපසභාපතිතුමා ඇතුළු සභික මහත්මීන්ගෙන් සහ අනිකුත් සියලු නිලධාරී මහත්මීන්ගෙන් අපි ජනතාව හැටියට ප්‍රදේශයේ මහා සංඝරත්නය හැටියට මෙහි සේවය ලබන පිරිස හැටියට අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ලොකු අභියෝගයක්ත් තියෙයි, අභියෝග තියෙන්න ඕන. ගරු සභාපතිතුමා ඇතුළු මේ පත්ති සිටින වගකීම් බාර ගන්න පිරිස මම සහතික කරලා කියන්න කැමතියි. අභියෝග වලට හරි ආස පිරිසක්. ඒගොල්ලෝ අභියෝගය සලකන්නේ නිවැරදි
මහජන ක්‍රියාකාරීත්වයේ නිවැරදි ක්‍රියාකාරීත්වයේ සඳහා ලැබෙන වටිනා අවස්ථාවන් හැටියට මේ අය ජීවිතයේ අතිශය අධ්‍යක්ෂ මැති පිරිසක්. සභාපතිතුමා උපසභාපතිතුමා ඇතුළු මේ අය පිළිබඳව අපි සාතිශය පෞද්ගලිකව දීර්ඝ කාලයක් තිස්සේ හොඳින් දන්නවා. තමගේ රාජකාරී කටයුතු පසෙක තබා ඒවායින් ලැබුණු වේතනයන් සියල්ල පසෙක තබා අඩු වශයෙන් මේ ප්‍රාදේශ සභාවේ තනතුරු දරනවට ලැබෙන ඒ දීමනා හෝ නොගෙන ස්වේච්ඡා සේවයෙන් මහජන සේවය සඳහා කැපවෙච්ච පිරිසක්. පාඨශාලා ආචාර්යවරු හැටියට රාජකාරී ආරම්භ කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ දේශපාලනයේ අතිශය දුෂ්කර දේශපාලන භාවිතාවක්. හැබැයි නිකලල්ව පිරිසිදුව ඒ දේශපාලන භාවිතාවෙත් පරිණත වෙලා මේ අය ඉන්නේ. ඒ මහජන සේවයටමයි කැමති. මහජනයාගේ හිත වැඩ පිණිසම කැපෙන්නමයි කැමති. ඒක බෝධිසත්ව ලක්ෂණයක්, භගමානවක ලක්ෂණයක්. ඉතින් තමන්ට ලැබෙන දීමනාවක් ගන්නේ නැතුව මහජනයා වෙනුවෙන් ඒ වාද අරමුදලකට එකතු කළා. ඒකෙනුත් මහජන හිත වැඩ සලසන්න කල්පනා කරන සභිකවරු පිරිසක් තමයි සභාපති උපසභාපතිතුමා ඇතුළු කණ්ඩායම හැටියට මෙවර කටුවර ප්‍රාදේශ සභාවට තේරීපත් වෙලා තිබෙනවා. අමාරු වැඩක්. තමන්ට ලැබුණු විශාල වැටුපත් නැතර වෙලා ඒ වගේම මේ කාර්ය සඳහා මේ තනතුර සඳහා ලැබෙන දීමනාවක් ගන්නේ නැතුව කටයුතු කරනවා කියන එක සෑහෙන අසීරු වැඩක්. ඒකෙන් අපිට දෙන ආදර්ශය මොකක්ද? අපි හැමෝම හැකිතාක් ස්වේච්ඡාවෙන් සහ පරිත්‍යාගශීලීව මහජන හිතකාමීව වැඩ කරමු කියන එක. ඒකේ හොඳම ආදර්ශය අපිට දෙන්නේ ගරු ජනාධිපතිතුමා. ගරු ජනාධිපතිතුමාගෙන් මේ ආදර්ශය ඉතාමත් හොඳින් ලැබෙනවා. අග්‍රාමාත්‍යතුමියගෙන් හොඳට ලැබෙනවා. කැබිනට් මණ්ඩලයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා තුමියලගෙන් අපේ අරවින්ද මැතිතුමා, ඒ වගේම වෛද්‍ය මధుරසිංහ මැතිතුමා වැනි මේ අයගෙන් ඉතාම හොඳට රටට ඒ සේවය ලැබෙනවා. ඒ වගේම ජනාධිපති උපදේශකවරුන් මේ ආදී ලෙස මේ ස්වේච්ඡාවෙන් මේ වැටුණු රට ගොඩ ගන්න අපිට ලැබෙන වේතනය නැත්නම් වැටුප කියන කාරණාවට සීමා නොවි කටයුතු කරමුයි කියන ආදර්ශය දැන් උඩ සිටන් පහළට ලැබෙනවා. ඒක ආගමික නායකයන් හැටියට අපේ හාමුදුරන් වහන්සේ අපට අතිශය සන්තෝෂයි. මුදලට යට නොවන සමාජයක් ප්‍රාර්ථනාවෙන් අපි ගරු ජනාධිපතිතුමා ඇත්කඳ විහාරයේ පෙරහැර මංගල්‍යයේ 100ක් අවුරුද්දක් පවත්වපු ඒ උත්සව සභාවේදී එතුමා අපෙන් ප්‍රශ්න කළා. කිසිදු ඖෂධීය ගුණයක් නැති ලුණු වතුර අධික මිලකට ජනතාවට එන්නත් කරන්න විකුණන්න හිතෙන ඒ මුදලම ඉලක්ක කරගත්ත ඒ වගේම බලයම ඉලක්ක කරගත්ත මානසිකත්වයේ රටක් ඇද වැටුණා නම් අපි ආගමික වශයෙන් බණ කියලා හදපු රටක් හෝ කිය. ඒ නිසා අපට හරි කනගාටුවක් ඇති වුණා. ජනාධිපතිතුමා හිම කියද්දී ඇත්ත නේනම් අපි පිරිත් නූල් බැඳපු කෙහෙලියලා රාජපක්ෂලා බණ්ඩාරනායකලා සිරිසේනලා මේ රටකට කරපු අපරාධයන් දැන් හිලිදරව් වෙනකොට ජනාධිපතිතුමාගේ ප්‍රශ්න කිරීම 100%ක් සාධාරණයි. අපි බණ කියලා අනුශාසනා කළා අපට බැරි වෙලා තියෙනවා මිනිස්සුන්ට ආදරය කරන පරිසරයට ආදරය කරන ස්වේච්ඡාවෙන් වැඩ කරන මහජන සේවය ආසාවෙන් සිද්ධ කරන සත්පුරුෂ සමාජයක් ගොඩනගා ගන්න. දැන් අන්න ඒක ඇති වෙන පටන් අරගෙන තියෙනවා. ඒකට හොඳ ආදර්ශයක් අපේ ගරු සභාපතිතුමා ඇතුළු මේ කටුවන ප්‍රාදේශ සභාවෙන් සැලසෙනවා කියන එක
ඊ타ත්ම විශ්වාසයි සලසා දෙන්න කියලා ඊ타ත්ම කරුණාවෙන් අපි ආරාධනා කරනවා ආයාචනා කරනවා. ඉතින් මේක විශාල මහජන ආයතනයක්. මේ මිත්තණිය නගරය සහ කටුව නගරය කියන්නේ දවසකට මම හිතන්නේ කෝටි සංඛ්‍යාත වෙළඳාමක් සිද්ධ වෙන නගර. ඒ වගේම මේකේ අතිශය විශාල වටිනා සම්පත් තියෙනවා පාවිච්චියට ගත්තේ නැති ඒවත් තියෙනවා. නව සංවර්ධන අවස්ථා රාශියක් මම හිතන්නේ තියෙනවා ඒව ගැන හිතලා සැලසුම් කරලා ඇති. ඒ වගේ ඉදිරියේදී සාකච්ඡා කළා සැලසුම් කරගනිමු. එනිසා අපි බලාපොරොත්තු වෙනවා අපට හරිම ප්‍රියජනක සේවයක් වගේම net පැහැදෙන පරිපාලනයක් ඒ වගේම ප්‍රාදේශීය සභාවක් අපේ ලේකම්තුමිය කිව්වා අර එනකොට කොහෙද හරි මේ තැනක දැක්ක කියලා කැලෑ වෙලා තියෙනවා. ඉතින් මහ ජනතාවටත් ලොකු කාර්යයක් තියෙනවා. මේ අය වැටුප් ගන්නෙත් නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරද්දී තමන්ටත් කාර්යයක් තියෙනවා මේ නගරේ පිරිසිදු කරගන්න, කුණු නොදාන්න, ඒ වගේම පරිසරයට සෞඛ්‍යයට හානියක් නොවන ආකාරයට තමන්ගේ පැවැත්ම වෙනස් කරගන්න, තමන්ගේ පාර සුද්ධ කරගන්න, තමන්ගේ ගේ ඉදිරි පිට ලස්සන කරගන්න. එනිසා අපි හැමෝම සභාව නව අදූෂිත පාලනයක් අතර ගියා වගේම ආකල්ප වලින් පොහොසත් මහ ජනතාවක් සහිත සභාවක කාර්යභාරයක් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාර්ය ඉතා හොඳින් සිද්ධ කරાવી කියලා අපි අපේක්ෂා කරනවා. ඒ සිද්ධ කරන්න ඉතාම සුදුසු ඒ සඳහා කැපවීම තියෙන මං හිතන්නේ යාළුවගේ මුළු කාලේ දවසේ පැය 24න් වැඩි කාලයක් හිතන්නේ කල්පනා කරන්නේ මේ වගකීම කොහොමද පිරිසිදුව සිද්ධ කරන්න කියලා. ඒ නිසා එහෙම පිරිසක් මීට පෙර හිටියනම් මෙච්චර ලොකු දුෂ්කරතාවයකට අපි රටක් හැටියට මුහුණ දෙන්නේ නැහැ. නමුත් හිටපු අය එහෙම නෙමෙයි. ඒ අය පැය 24ම කල්පනා කළේ හීනෙනුත් කල්පනා කළේ බැලුවේ කොහොමද තමන්ගේ පෞද්ගලික ධනය සම්පත් ඒවා වැඩි කරගන්න කියලා. ඒ නිසා ඒගොල්ලෝ සීනෙන් බය වෙලා කතා කරා නම් කෑ ගැහුවා නම් ඒත් අර දේවල් ගැන තමයි. එහෙමයි හිටපු පරිපාලනය. राज्य विनुमकारक सभावे सभापतित्वेन तुलन अरविंद सेनरत्न මැතිතුමනි ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සඳරුවන් මදර්සිංහ මැතිතුමනි ඒ වගේම අපේ කටුවන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ
ඒ වගේම වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඒ රාජ්‍ය පරිපාලනයේ ඔබවන ප්‍රාදේශීය ලේකම් තුමියනි, ඒ වගේම සහකාර අධ්‍යක්ෂ තුමියනි, ඒ වගේමයි අප සමග අසුන්ගෙන සිටිනවා කටුවන ප්‍රාදේශීය සභාවේ අභිනවයෙන් පත්වෙච්ච මේ മന്ത്രി සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මාගේ වම්පසින් අසුන්ගෙන සිටිනවා මේ ප්‍රදේශයේ නියෝජනය කරන රාජ්‍ය හා වෙනත් පෞද්ගලික ආයතන වල නායකත්වයේ උසුලන ඒ ගෞරවනීය මහත්මින් පැමිණ සිටිනවා. ඔබ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මට පේනවා මෙම ස්ථානයේ අසුන්ගෙන සිටිනවා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ඒ වගේම විවිධ රාජ්‍ය ආයතන වල සේවය කරන රාජ්‍ය සේවකයින්, ඒ වගේම මේ ප්‍රදේශවාසී ආදරණීය අපේ ප්‍රජාව, ඒ වගේම මාත් එක්ක දිගු ගමනක් යන්න සූදානම් සිටින මගේ ආදරණීය කාර්ය මණ්ඩලය, අද අපි ඔක්කොම සියලු දෙනාම එකතු වෙලා ඉතා වැදගත් වූ කාර්යයකට මේ මූලාරම්භය තබන්න. ඔබ සියලු දෙනාගෙන්ම අවසර පතනවා. කටුවන ප්‍රාදේශීය සභාවේ 9 වන සභාව තමයි මේ පහුගිය දින කිහිපය තුළ මැතිවරණය පවත්වලා ඒ සියල්ල තුළ අද දවසේ සියලු ආශිර්වාදයන් සහිතව නිල වශයෙන් ආරම්භ කරන 9 වෙනි සභාව. පහුගිය කාල සීමාව තුළ අපේ ජනතාවට ප්‍රජාවට යම් අදහසක් තිබුණා මේ ප්‍රාදේශ සභා පාලනයේදී ඇත්තෙන්ම මේ මහජන නියෝජිතින් අපරාධ මේ අය මේ පත් කළ සල්ලි වියදම් කරන්න කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕන එකක් තමයි මේ ප්‍රාදේශීය පරිපාලනයේදී මහා දැවැන්ත කාර්යභාරයක් උසුලන්නේ මේ ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයෝ. කොමසාරිස්තුමාගේ පාලනය තුල ලේකම්තුමා මැදිහත් වෙලා මේක පාලනය කරන්න ගියත් හැබැයි ප්‍රදේශ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර සොයා ගන්න තිබෙන අවස්ථා ඉතාම අල්පයි. ගමේ මිනිසුන් එක්ක ගැටිලා ඔවුන් එක්ක එකට ජීවත් වෙලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කිරීමේ කාර්යය මහඟු කාර්යයක්, විශාල කාර්යයක් ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජනයෙන්ද පැවරී තිබෙනවා. කනගාටුවට කාරණය අපේ රටේ ජනතාව තාම දන්නේ නැහැ. ගොඩ දෙනෙක් දන්නේ නැහැ මේ ප්‍රාදේශීය සභාවකින් රටක පුරවැසියන්ට ඉෂ්ට සිද්ධ විය යුතු කරුණු කාරණා යුතුයකම් වගකීම් පිළිබඳව දැනුමක් නැහැ. මම ප්‍රථමයෙන් කියා සිටිනවා මේ ප්‍රජාව ඉදිරිපිට අපි මේ ප්‍රාදේශීය සභාවේ පාලනය අරගෙන අපේ පළමු පාලන කාලය තුල අපි සනාථ කර සිටිනවා අපේ ප්‍රජාවට අදහසක් හදනවා ප්‍රජාවට ප්‍රාදේශීය සභාවකින් ඉෂ්ට සිද්ධ යුතු කරුණු කාරණා කොයි වගේද කියන ඒක අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නනවා අපේ පළවෙනි දූර කාලය තුල. ඔබ එන්න ඔබේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගෙන අප වෙත. අපි සූදානම් මේ සඳහා පැය 24 වුණත් වැඩ කරලා ඔබට යහපත් සේවාවක් සපයා දෙන්න මේ කටුවන ප්‍රාදේශීය සභාවේ. අපි ආවේ ස්වේච්ඡා සේවයක් ඉෂ්ට සිද්ධ කරන්න. අපි වැටුප් අරගෙන වරප්‍රසාද අරගෙන අර ලොකු පුටුවල වාඩි වෙලා එහෙම මානසිකත්වයක් තුල නෙවෙයි අපි මේ සභාවේ පාලන බලය ගත්තේ. අප විශ්වාස කරනවා අපිට ලැබිච්ච තනතුරු ඒව තනතුරු නෙවෙයි. අපි විශ්වාස කරන්නේ ඒවා ජනතාවගේ වගකීම් විදියට සලකා අපි වැඩ කරන බව ඔබ ඉදිරියේ අපි සනාථ කර සිටිනවා. අපිට මේ කටයුත්ත කරද්දී අපි විශ්වාස කරනවා අත්වැල් බඳගත යුතු කාණ්ඩ තුනක් සිටිනවා. එයින් ශක්තිමත්ම කණ්ඩායම මා විශ්වාස කරනවා
අපේ ප්‍රාදේශ සභාවේ මහජන නියෝජිතින්ගේ කණ්ඩායම මේ මැතිවරණයේදී එවැනි මහජන නියෝජිතින් 33 දෙනෙක් පත් වී සිටිනවා. හෙට දවසේ ඉඳලා ඔබ වෙත සේවා සැපයීම සඳහා අපේ අපේක්ෂාව මේ 33 දෙනාම එක වගේ ඉඳගෙන හැම මොහොතකම ජනතාව වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරන්න අපි උත්සාහ කරනවා. අපි ඔබ ඉදිරියේ මේ ජනතාව ඉදිරියේ කියා සිටිනවා මේ ප්‍රාදේශ සභා නියෝජන 33 දෙනාම අපි එක වගේ වැඩ කරලා හෙට ඉඳලා මේ සභාව ජනතාව වෙනුවෙන් ගොඩනැගීම සඳහා අපි ඔබ ඉදිරියේ සපත කර සිටිනවා. ඒ වගේමයි මට හමු වන දෙවන කණ්ඩායම තමයි අපේ කාර්ය මණ්ඩලය. මම දවස් කීපයයි ගුණේ ඔවුන් එක්ක වැඩ කටයුතු කරන්නේ. මම ඔවුන්ගෙන් ගෞරවණීය ඉල්ලීමක් කරනවා. අපි මේ රටේ බදු ගෙවන ජනතාවගෙන් වැඩුම් ලබන මිනිස්සු. ඒ නිසා ඔවුන් රජයට ගෙවන ඒ සෑම බදු මුදලකටම සාධාරණ ඉෂ්ට කරන්න ඕන. මහජනයා ප්‍රාදේශ සභාවට එන්නේ මොන කාරණයක් ඉෂ්ට සිද්ධ කරගන්නද? ඒ සෑම කාරණයක්ම නුපමාව ඊටාම පැහැදිලිව ඊටාම මිනිමිත ආකාරයට සපයා දීම කාර්ය මණ්ඩලයේ වගකීමක් කොට සලකන්න ඕන. මා විශ්වාස කරනවා මාගේ කාර්ය මණ්ඩලය ඒ කටයුතු සඳහා සැදී පැහැදී සිටිනවා කියලා මා විශ්වාස කරනවා. ඒ වගේමයි අනිත් අපිට හමු වෙන අනිත් කණ්ඩායම තමයි ප්‍රජාව. ප්‍රජාව අපෙන් ඈත් වෙන්න එපා. ප්‍රජාවට ලොකු වගකීමක් තියෙනවා. ප්‍රජාවට ලොකු වගකීමක් තියෙනවා. මේ අපේ ගම ගොඩනැගීමේ වගකීම. ඔබ නිතරම ප්‍රාදේශ සභාවට එන්න. අපිත් එක්ක සාකච්ඡා කරන්න. තියෙන යෝජනා ප්‍රශ්න අරගෙන එන්න. සම්මාද කළ ඔබට යහපත් සේවාවක් ලබා ගැනීම සඳහා ඔබේ ආයතනය මේ ආයතන ඔබේ අපේ පෞද්ගලික දේපල නෙවෙයි ඔබට අයිති ආයතන මේ ආයතන නගා සිටීම සඳහා ප්‍රජාවගේ සහයෝගය අපිට ඉතාමත් අවශ්‍යයි. අපි ඒ ආදර්ශය අරගෙන ආපු මිනිස්සු. ගරු ජනාධිපතිතුමා මේ වෙනකොට ජනන්ත ආදර්ශයක් අපේලා තියෙනවා. ජනතාවගේ දුක් මහත්යෙන් හම්බ කරන මුදල් සුරක්ෂිතව ආරක්ෂා කරලා කොහොමද නැවතත් ජනතාවට ලබා දෙන්නේ කියන ආදර්ශය මහා විශාලට මහා ලොකුවට අපිට අපේලා තියෙනවා. ඒ ආදර්ශයන් අපේ හදවත්වල තියෙනවා. ඊළඟට අපි නිර්මාණය කරගත්තේ අරවින්ද මහත්මලා ඒ වගේම ඒ සඳරුවන් මහත්මලා නියෝජනය කරන මේ ආණ්ඩුව අදූෂිත පුරකම් නොකරන වංචා නොකරන වරප්‍රසාද පැත්තක තියලා මේ මහා ධනස්කන්ධය ජනතාව ඉදිරියේ තියලා ජනතාවගේ නිතසුව පිණිස වැඩ කරන විදිය අපිට උගන්වලා තියෙනවා. ඒව තමයි අපි පරමාදර්ශයන් කරගන්නේ. ඒක තමයි පරමාදර්ශයන් කරගන්නේ. ඒක නිසා අපිට වැඩ කිරීම හැර වෙන කිසිවක් නැහැ. අපි වැඩ කිරීම සඳහාම පමණයි මේ වගකීම් බාරගත්තේ. අපි සූදානම් ඔබ වෙනුවෙන් ඕනෑම කටයුත්තක් කරලා මේ ප්‍රාදේශ සභාව ජනතාව වෙනුවෙන් සේවය කරන ප්‍රාදේශ සභාව පාඩපත් කරන්න අපි සැදී පැහැදිලි සිටිනවා. ඔබ සියලු දෙනාගේම සහයෝගය සඳහා අවශ්‍යයි. අපි මන්ත්‍රී මණ්ඩලය අපි සූදානම් හැමදාම හැම දිනකම හැම වෙලාවකම ඔබගේ අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරන්න අපි සූදානම් වෙනවා. අනෙක් අතට අපේ කාර්ය මණ්ඩලය ඉන්නවා, අපේ ප්‍රදේශවාසීන් ඉන්නවා, අපේ ගරු මන්ත්‍රීතුමන්ලා ඉන්නවා, අපේ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නවා මෙතන. අපි ඔබ සියලු දෙනාටම සපත කර සිටිනවා මේ ප්‍රාදේශ සභාවට ඔබ ගෙවන හැම රුපියලක්ම හැම බදු මුදලක්ම හැම වරිපණම් මුදලක්ම අපි සාංගික දේපල වගේ ආරක්ෂා කරන බව අපි ඔබ ඉදිරියේ සපත කර සිටිනවා. ඒ වගේමයි හැම රුපියලක්ම ඉතා විනිවිද භාවයකින් පරිහරණය කරලා අපේ කාර්ය මණ්ඩලයට අපි මේ වෙලාවේ කියා සිටිනවා ඒ සෑම මුදලක්ම එක රුපියලක්වත් අවභාවිතා වෙන්න ඉඩ තියන්න එපා.
ප්‍රජාවට ආරාධනා කරනවා ව්‍යාපාරික මාධ්‍යමාන්ට ආරාධනා කරනවා සභාවත් එක්ක අත්වැල් ගන්න ගමු අපි කටුවන විද්‍යානීය සිරම වරාපිටිය මේ නගර ටික අපි ඔක්කොම එකතු වෙලා අපේ ශක්ති ප්‍රමාණය ඔබගේ සහයෝගය තුල මේ ජනතාවට සේවය කරන සභාවක් බවට පරිවර්තනය කළ අපේ පළමු දුර කාලය අවසන් වන විට ජනතාවට සේවා සපයන මධ්‍යස්ථානයක් බවට මේ කටුවන ප්‍රාදේශීය සභාව පත් කරන්න අපි සියලු දෙනාම අත්වැල් ගන්න ගමු. ඒ වගේම සියලු දේශනා අපිට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය ලැබෙනවා. ඒ වගේම ප්‍රධානමන්ත්‍රී සහයෝගය ලැබෙනවා. ජනාධිපතිතුමාගේ සහයෝගය ලැබෙනවා. ප්‍රාදේශීය සභාවේ ආදායම් තියෙනවා. මේ සියල්ල එකතු කරගෙන හැම රුපියලක්ම හැම සතයක්ම මේ ප්‍රදේශයේ ජනතාවගේ හිතසුව පිණිස අපි වියදම් කරනවා. වියපැහැදම් කරනවා. ඒවයි විනෝදභාවයක් ඇති කරනවා. ජනතාවට සේවා සපයන ප්‍රාදේශීය සභාවට පත් කරනවායි කියන පණිවිඩය ඔබ ඉදිරියේ සකස් කර සිටිමින් ඔබ සියලු දෙනාටම ජයග්‍රහය අනාගතය ප්‍රාර්ථනා කරමින් මම නියදෙනවා. Do you